ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම කියන කටයුතු සාර්ථක වෙලා යහපත සිත සාර්ථක උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් එක අසරණ වෙච්ච අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් දේවාලවල ගිහිල්ලා වැඩ කරගෙන වරමක් යාගෙන ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කළා අසරණ වෙලා විවාහ ජීවිතේ තවුල් වෙන තැනට මේ දරුවාපත් වෙලා සියලුම දේ විනාශ වෙලා ගිහිල්ලා තියෙද්දි මගේ ළඟට ඇවිල්ලා ඒ යහපතක් අම්මගේ කාලේ අම්මගේ පිටින් යහපතක් උදා කරගෙන අද සිත්සේ සතුටෙන් යහපතින් ඒ විවාහ ජීවිතය සාර්ථක වෙලා දැන් අලුතෙන් ගෙයක් දොරක් හදන්නත් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා කිව්වා. ඉතින් හරි සතුටුයි. ඒගොල්ලෝ දැන් යහපත් ගෙවගෙන යනවා ජීවිතේ. ඉතින් මම මේ කියන්නේ ඒ අම්මගේ අත්දැකීම ඒ අම්මගෙන් අපි අහලා බලමු. අම්ම මට කියන්න දරුවට ඉස්සෙල්ලාම අසනීප වුණේ කොහොමද මොනවද වුණේ කියලා. තාත්තන තුනේ ये इस्राएल कितना हदिन नियम के इस्राएल या फिर हदिन बलकम करा है हदिन की अक्कल करना अंतिमता है अक्कल पुटे को करेगा अपने अम्मा किया मगर अम्मा ने जाने के अपने पता नहीं होता है तेल डाल के दवा तुम को लेने मगर यहाँ पे तो तमाम ये अभी होने मकले ये लोग इधर से किसी में ये तो अपने तो हम दिन में इंदर में पता कर कराएंगे कांग्रेस की भी बेंदर डाल अपने डर में उसको नहीं किया ये तो अच्छी बनने और इस बार सका ऐसे अगला की जरूरत समय याद कर आवे ये आई के यार यही लगी दे पता कर कराएंगे वेदी ऑनलाइन या बेंदर डाल होते ये पासे यार तो मैं पर दरे आवे एवले याले देना ते देरा की और वर्क पे ना जरूर यार किस वर्क पे गए थे यार कल्याण में तो मैं यहाँ है भी इनके पास ये वाला भी वाला चला तो मैंने उनके मतलब ये हमने मैं तो मैं बेहतर अंदाज में बात करी එතකොට දරුවට අපි වැඩ කරන වෙලාවේ එඟට ඇවිල්ලා ඒ තාත්තා කතා කරලා කාලා බීලා ඒ ඔක්කොම කරලා වෙච්ච ජීවිතය සියදි විනාශාගත හේතුවෙන් ධම්ම මුළු පවුලටම දරුවන්ට කිව්වා නේද? ඒ දරුවට අධික කේන්තියක් තිබුණා. ඒ දරුවට කිසි කෙනෙක් එක්ක ගෙදර වාසය කරන්න බෑනේ. මට හම්බ වෙනකොට ඒ දරුවට මේ පොඩි දෙයකට කෑ ගහ ගන්න තරමටම දරුණු වෙලා මට නෙපෙනෙන්න එයාගේ මට නෙපෙනෙන්න අම්මා නිසා මට නෙපෙනෙන්න එයා වලන් හිටන් පොඩි ගාන මම වෙනුවෙන් පස්සේදී කිව්වේ වෙන්නේ ඒ තරම්ම ඒ ගෙදර පෞල් ජීවිතය තුළ සෑහෙන ප්‍රශ්න තිබුණා. ඒ දරුවෝ සියල්ලට මේක බලපාලා තිබුණා. ඒ හුනියම ඒ ගෙවල් වලට මං යනකොටත් ඒ ගෙවල් වල වාසය කරන්න බැරි තැනටම කටයුතු වෙලා තිබුණේ. ඊට පස්සේ මම ඒ දරුවට ප්‍රේත තටුවක් දීලා ඒ හදි හුනියන් දෝෂ දුරු කරන වෙලාවේ ඒ දරුවා සියලුම විස්තර ඒ තාත්තා ඇඟට ඇවිල්ලා කතා කරලා මේ පවුලේ අයට වෙච්ච දේවල් වෙච්ච සිදුවීම් සියලුම දේ කිව්වා. දැන් ඊට පස්සේ අපි ඒ තාත්තව අරන් ගිහිල්ලා අනුරාධපුරේට බාර කරා පින් අරගෙන මනුස්සාත්මයකට යන්න අදට පින් දහම් එයාලා කරනවා. දැන් කොහොමද අම්මා දරුවා දැන් වෙනස දැන් පොඩි ඉන්නවා දැන් අර ඒ වගේම කේන්ති නෑ ඒ අන්තිම මුකුත් නෑ ඉතින් ගෙදර කොහොමද ඉතින් එයා සාමාන්‍ය ජීවිතේ ගෙවාගෙන යනවා. දැන් ගෙදරට ඊට පස්සේ මගේ වැඩෙන් පස්සේ ගෙදර සියලුම කරදර ඉවත් වෙලා නිරෝගී සුවයෙන් කාලේ ගෙවනවා. කවුරුත් සමගියෙන්